ඊයා උඹ වගේ එක මාත් යාළුවෝ හිටනේ බලපංකෝ තෝගේ හැටි පිට කාලා බුලත් හපයා වගේ අපේ දත්වල කහට තිබ්බට පිත්වල කහට නෑ යකෝ. පිට කන කොල්ලෙක් ලබන්නත් පින තියෙන්න ඕනේ. පින මොකද දන්නේ පින පව් ගෙවන්න නම් හොඳයි උඹලා වගේ උ පින ඉතින් තේරෙයි බැන්දහම. ඒවා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. පොඩි උන් තුනක් තේරෙනවා. අනේ මේ උඹ වගේ හිඟන්නේ නම් මට නැති වුණ එකමයි හොඳ මට ඕනේ මාව රජිනක් වගේ බලා ගන්න කොල්ලෙක්ව මාත් එක කෙල්ලෙක්ව කාලයක් රැජිනක් වගේ බලාගත්තා. අන්තිමට මොකද දන්නවද උනේ? ඒකි වෙන රජවරු දෙතුන් දෙනෙක් එක්කම යහංගත වුණා. ආන් දැන් ඉන්නවා මගේ හොඳම යාළුවාගේ අගබිසව වෙලා. මට ඒ වලින් වැඩක් නැහැ. තමුසයි මගේ පස්සෙන් එන්න එපා. මං දැන් තමුසේ අමතක කරලා ඉවරයි. මං තමුසේගේ පස්සෙන් එන්නේ නෑ ඔයි. ඒ වුණාට තමුසේ මේකත් මතක තියාගන්නවා. පබාවතීට පුළුවන් නම් කුසට ලව් කරන්න. ඇයි තමුසේට බැරි උනේ මට ලව් කරන්න? තමුසේ පබාවතී තරම් ලස්සනත් නෑ. මං කුස තරම් කැතත් නෑ. මං කුසට කැමති වුණත් තමුසට නම් කැමති වෙන්නේ නැහැ. නිකමට තමුස දිහා බලලා මං දිහා බලනමකෝ. තමුසේගේ මගේ ගැළපෙන කිසිම දෙයක් තියෙනවද කියලා. ගැලපෙන දේවල් නම් ගොඩායි. ඒ වුණාට මං බොරදියේ මාළු බාන්නේ නෑ. ඒ නිසා මට එපා. අනේ මේ කිව්වා කියලා හිතා ගන්නවා. තමුස හිතන්නේ මං දන්සලක් කියලාද? ඒක ඉතින් ආන්න ඕනේ තමුසේගේ දායක සභාවෙන්ම තමයි. පන්සල් වගේ තියෙන තැන් දන්සල් කියලා දන්නේ. දන්සල් වලට සහභාගී වෙච්ච උන් විතරනේ. උඹට ඉතින් පුළුවන් කඩ කැඩිච්ච කතා කියන්න තමයි. මං දැන් ඉස්සර වගේ නෙමෙයි ගොඩක් වෙනස්. අප්පරිසි අප්ඩේට් වුණාද? මොකක්ද version එක? වටේ යම 2.0ද නැත්නම් 3.5ද? නැත්නම් වෙනම එකක්ද? මං උඹ වගේ වටේ යන්නේ නැහැ යකෝ. මං හොද හැදිච්ච කෙල්ලෙක්. ඒක තමයි මාත් එක්ක යාළුලා ඉන්න කාලේ සම්පත් අයටයි තුෂාර අයටයි එකී මෙකී නොකී හැම එකාටම සිග්නල් දුන්නේ. අපි මල්ලිටත් දුන්නේ. ඒවා ඉතින් මගෙන් වෙච්ච අතපසුයි. දැන් මං එහෙම නැහැ. දැන් මම බාර ගන්න හොඳ කෙනෙක් ඉන්නවා. අප්පරිසි කවුද යකෝ ඒ? කැඩුණු බඩුවට අලුත් බේසමක්වත් දෙනවා කිව්වද? හලයන් යකෝ යන්න. උඹ වගේ නෙමෙයි උඹට පට්ට ආදරේ. ඔව් ඔව් වෙන්න ඇති. තනකොළ කන්න නම් ඉතින් ඌ ගොනෙක් වෙන්න මෙපෙයි. මොලේ තියෙන එකෙක් පිදුරු කන්නේ නෑනේ. උඹට පින නැති වුණාට ඌට පින තියනවා මම කසාද බඳින්න. ඔන්න බලපංකෝ අපි බැඳලා උඹට පේන්නම ළමයි 10ක් විතර හදනවා. හදාගනින්. පුළුවන් නම් එකට තාත්තා කියන්න පුළුවන් ළමයි විතරක් හදාගනින්. එහෙම නැත්නම් ඉතින් ඒකේ පව ගෙවන්නේ උඹේ අර ස්වාමි පුරුෂයාටම තමයි. අනේ අකෝ ඌ කොච්චර පින්වන්ත කොල්ලෙක්ද මං වයි කෙල්ලෙක් ලබන්න. ඒකුගේ වාසනාව. වාසනාව? මේ වරෙන්කුගේ වාසනාව ගැන කියන්න. කොච්චර දඩාවතේ ගිය බඩුවක් වුණත් එපා කිව්වට වැඩක් නැහැ. උරුම නම් කර ගහන්නම වෙනවා. දුටු දනමන්න බඳින සුළු කෙනෙක්ගේ හොඳට හුරු අසනවටම ලැබුණු එකෙක් මං අම්මගේ තාත්තගේ බාලම කොල්ලු